ආශිර්වාදාත්මක අනුශාසනාවක් සිදු කරන්නට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ උපකුලපති අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරයේ විහාරාධිපති රාජකීය පඬිත අතිපූජ්‍ය අවසරයි බලපිටියේ සිරි සීවලී නායක මාහිපාණන් වහන්සේට අවසරයි අපගේ නායක ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තෙරුවන් සරණයි. මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ කල්යාණි වංශ පාර්ශවයේ මහා ලේකකාධිකාරීන් වහන්සේ ප්‍රදාන මහමෙවුනාව අසපු සංචිතවාසී පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු කොටගත් සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් බෝසත් දරුවනි පින්නතුනි අද මහමෙවුනාව අසපු සංචිතයේ නිර්මාතෘ ගෞරවාස්පද කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව අසපු වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා එකමුතුව එවැගේම සද්ධා රූපවාහිනී නාලිකාව ඇතුළු පින්වත් බෝසත් දරුවන්ට යහපත් සදාචාර වර්ධනයට හේතු වෙන දේශන මාලාවක් සිදු කරන අවස්ථාව. යෞවනත්වය තරුණ බව කියනකොටම අපි හැම කෙනෙක්ම කැමති පුළුවන් තරම් තරුණයෙක් හැටියට ජීවත් වෙන්න. හේතුව අපේ ජවය, අපේ බලය, අපේ ශක්තිය යෞවන කාලේ වැඩි. හැබැයි අපි අවබෝධ කරගන්න ඕන මේ වගේ වැඩසටහන් වලදී වෙනස් වෙන ලෝකේ යෞවනත්වය විතරක්, තරුණ බව විතරක්, ඔබේ ඔය තියෙන ජවය, බලය, ශක්තිය විතරක් නතර වෙන්නේ නැහැ. ඒ වෙනස් වෙන ලෝකෙදී ඊටාම ඉක්මනින් ඔබේ යෞවනත්වයත්, ඔබේ ජවයත්, බලයත්, ශක්තියත් අපෙන් ඈත් වෙනකොට අපි පුළුවන් තරම් ඒ කාලේ ආධ්‍යාත්මික සුවයට ලං වෙන්න ඕන. පාලියෙන් කියන්නේ යොබ්බන මදය කියලා. තරුණ කාලෙම ආගමට නැඹුරු වෙන්නේ නැතුව, ආධ්‍යාත්මික සංවර්ධනයක් නැතුව තරුණ කාලේ ඉබාගාතේ ගියොත් යොබ්බන මදයට අපි අහු වෙනවා. ඒ නිසා තමයි සමහර වෙලාවට අපි යහනව තරුණ දරුවන්ගෙන් පන්සලට ආවම ඇයි ඔබ සිල් ගන්න නැත්තේ? ඇයි ඔබ පින්කම් කරන්නේ නැත්තේ? ඇයි ඔබ මේ වගේ භාවනා වැඩසටහන් කරන්නේ නැත්තේ? මේ අසපු වලට එන දරුවෝ ඒවා කරනවා. හැබැයි බහුතරයක් දරුවෝ මොකද්ද කියන්නේ? හාමුදුරුවනේ අපට ඕවට තව කල් තියෙනවා. කියනවද නැද්ද? ගොඩක් තරුණයෝ හිතන් ඉන්නේ සිල් ගන්න, භාවනා කරන්න, පූජාවකට එන්න, ආගමික කටයුතු කරන්න 60 පනින්න ඕන කියලා. ඒ අය කියන්නේ පුළුවන් කාලේ හාමුදුරුවනේ තරුණ ජවයෙන් බලයෙන් හරි හම්බ කරගන්න ඕන කියලා. හැබැයි මම ප්‍රශ්නයක් අහන්නම් ඔබෙන්. තරුණ කාලේ හරි හම්බ කරගෙන 60 පැන්නම පින්කම් කරන්න ඉන්න ඔබට කවුද ස්ථීර සහතිකයක් දීලා තියෙන්නේ ඔබ අවුරුදු 60ක්ම ඉඳී කියලා? හරි ගැටලුවක් නේ.
ඒ නිසා මතක තියාගන්න තරුණ කාලේ කෝටි ප්‍රකෝටි දේවල් හරි හම්බ කළත් ඒ කෝටි ප්‍රකෝටි දේවල් නිවි වටින්නේ. මට තියෙන්නේ විනාඩි 10ක කෙටි අනුශාසනාව. මා පුංචි මේ කතාව කියලා අවසන් කරන්නම්. එක රජතුමෙක් හිටියා. මේ රජතුමාට එකම පුතයි හිටියේ. තරුණයි. රජතුමාට අවශ්‍ය වුණා ඉක්මනට මේ දරුවා විවාහ කරලා මුණුබුරු ලබාගෙන රජ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න. හැබැයි මේ තරුණ රාජකුමාරයා ආධ්‍යාත්මික පැත්තට බරයි, විවාහ වෙන්න කැමති නැහැ. තාත්තගේ බේරෙන්නම බැරි කමට පිය රජුරුවන්ගේ හොඳයි මම විවාහ වෙන්නම්, මෙන්න මේ ගති ලක්ෂණ තියෙන සුදුසුකම් තියෙන කුමාරිකාවක් හොයලා දෙන්න කියලා කරුණු 100ක් ලියලා දුන්නා. කරුණු කීයක්ද? 100ක්. රජුරුව සතුටු වුණා. ඇමති මණ්ඩලයේ රැස් කරලා කිව්වා මාස 3ක් කල් දෙන්නම්, මේ කරුණු 100 තියෙන කුමාරිකාවක් නැත්තම් ගමේ සාමාන්‍ය තරුණියක් හරි හොයන් එන්න කියලා. මාස 3 ඉවරයි. ඇමති මණ්ඩලයේ රැස් වුණා. රජුරුව අහනවා මේ කරුණු 100 තියෙන කුමාරිකාවක් හෝ තරුණියක් හම්බ වුණාද? නැහැ. දෙවෙනි වතාවෙත් අහනවා හම්බ වුණාද? නැහැ. තුන්වෙනි වතාවෙත් අහනවා හම්බ වුණාද? නැහැ. හතරවෙනි වතාවේදී එක ඇමතිවරයෙක් නැගිටලා කියනවා දේවයන් වහන්සේ 100ම තියෙන කෙනෙක් නැහෙනි. හැබැයි මට හම්බ වුණා කරුණු 99ක් තියෙන කෙනෙක්. දැන් මොකද ඔබට හිතෙන්නේ? දැන් 100ම නැහැ. එකයි නේ අඩු 99ක් තියෙනවනේ. රජුරුව කැමති වුණා. තරුණ පුතා බොහොම බුද්ධිමත්. එයා අහනවා ඔය කරුණු 99ම තියෙන එක හරි. මට කියන්න ඔය කුමාරිකාවගේ අඩු මොකද්ද කියලා. ඇමතිවරයා කියනවා දේවයන් වහන්සේ කුමාරිගේ මොලේ ටිකක් හොඳ නැහැ කියලා. දැන් මට කියන්න මොලේ හොඳ නැති කෙනෙක් කවුරුවත් විවාහ කරගන්නවද? නැහැ. හැබැයි අනිත් කරුණු 99ම තියෙනවා. මොකද්ද මේ කතාවෙන් කියන්නේ? ජීවිතේ පින්නතුනි කෝටි ප්‍රකෝටි දේවල් තරුණ වයසේ හම්බ කරගත්තත් මොලේ නෑ කියන්නේ ජීවත් වෙන්න සීලාචාරකම දන්නේ නැත්තම්, ජීවත් වෙන්න සම්‍යක් ප්‍රඥාව නැත්තම්, ජීවිත අවබෝධය නැත්තම් ඒ තරුණ ජීවිතෙන් වැඩක් නෑ. මට කියන්න අද මේ සමාජයේ ඉන්න ඔක්කොම තරුණ තරුණියෝ සීලාචාරද? නෑ. කොච්චර අසීලාචාර දේවල් කරනවද? ඇඳුම් අඳිනවද? කතා කරනවද? දැන් අදම මේ මහමෙවුනා සංචිතයේ ඇසුරු කරන පින්වත් ස්වාමින් වහන්සේලාගේ අවවාද ලබන ඔබ මෙහෙම හිටියට සම්‍යක් ප්‍රඥාව නැතුව ආදරේ නාමයෙන් ආදරේ දවස සමරන්න අසීලාචාරව තරුණ තරුණියෝ වෙරළ තීරේ, ලැබුම් හල්වල, පිට්ටනිවල, උද්‍යානවල කොච්චර ඇද්ද? ඔබ කොච්චර වාග්යවන්ත වෙලා තියෙනවද? සමහර පිරිසක් ආදරවන්ත දිනය සමරන්න වෙරළ තීරෙට, ලැබුම් හල්වලට යනකොට ඔබ වාග්යවන්ත වෙලා තියෙනවා තුනුරුවන් ඇසුරු කරගෙන සම්‍යක් ප්‍රඥාව ලබන්න. එහෙනම් මාගේ එකම ඉල්ලීම තමයි පුළුවන් තරම් ඔබ තරුණ වයසේදී ජීවිතාවබෝධය ලබන්න
සම්‍යක් ප්‍රඥාව ලබන්න ඔබේ ඇඟේ දැන් තියෙන ජවය බලය ශක්තිය හැමදෑම මෙහිම ස්ථීරව පවතින්නේ නැහැ කියන කල්පනාවට එන්න. එතකොට ඔබට තේරෙයි. ඉතින් මේ වෙලාවේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය හැටියට අපි පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මේ කඩුගොල අසපුව ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු මහමෙවුනා අසපු සංචිතවලට ස්තුති කරනවා. දැන් මේ තරුණ පිරිසක් ඉන්න නිසා මම මේ දේශනය කරන්න කලින් උදේවරුවේ දැන් හැමෝම තාක්ෂණය පාවිච්චි කරනවානේ. AI තාක්ෂණයෙන් මම ප්‍රශ්නයක් ඇහුවා. ඇත්තටම ලංකාවේ තරුණ පිරිස් ඇයි ආගමෙන් ඈත් වෙන්නේ කියලා. මහමෙවුනාව සංචිතයෙන් ඒ අය නැඹුරු කරගන්න මොනවද කරන වැඩ කියලා. ඔබත් ඕනනම් වැඩසටහන ඉවර වුණාම ඔබේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඒ අය වල ගහලා බලන්නේ උත්තරේ එනවද නැද්ද කියලා. මට ඒ අය එකෙන් කියනවා කරුණු 4ක්. එකක් තරුණ අය ආගමික අධ්‍යාපනයේ නැති නිසා ආගමෙන් ඈත් වෙනවා. හැබැයි මහමෙවුනා පාසල් හදලා ලදරු පාසල් හදලා දහම් පාසල් හදලා මං හිතන්නේ සම්ප්‍රදායික දහම් පාසල් ක්‍රමයට අමතරව දරුවන්ට දහම් අධ්‍යාපනයක් ලබා දෙන වැඩපිළිවෙලක් තියෙනවා. දෙවෙනි එක මට ඒ අය වලින් කියනවා ආගමික මාධ්‍ය හා ආගමික සාහිත්‍යයක් තරුණයන්ට ගැලපෙන්නේ නැති නිසා ඈත් වෙනවා කියලා. හැබැයි මහමෙවුනාව ඒකටත් පිළිතුරක් දීලා තියෙනවා. සද්ධා ජාලය ඒ වගේම ඊට අමතරව මා හිතන්නේ විවිධ භාෂා සිංහල ඉංග්‍රීසි ඒ වගේම හින්දි විවිධ භාෂාවල ස්වාමින් වහන්සේලා පුරුදු කරලා අපි නිතරම අද කාලේ විශේෂයෙන් SB එකේ හාමුදුරුවරුන්ගේ වැරදිමයි එන්නේ. දවසට කීයක් සතියට කීයක් හාමුදුරුවන්ගේ වැරදි එනවද? හැබැයි ඒ වැරදි මැකෙන්නත් එක්ක මහමෙවුනාවෙන් අප්ලෝඩ් කරනවා කොච්චර ධර්ම පණිවිඩ ලෝකෙට. ඒකට තරුණියෝ ගොඩාක් එකතු වෙලා ඉන්නවා. මා හිතන්නේ 20 ලක්ෂ ගාණක්. එකක් මා මෙතන හිටියේ නැති වුණත් මාත් එකතුවත් ඔය අපේ සුබෝධි ස්වාමීන් වහන්සේ හරි ලස්සන වීඩියෝ ටිකක් කරනවා. ඒ කියන්නේ සමාජෙට පැය ගානකින් දේශනයකින් කරන්න පුළුවන් වීඩියෝ ටිකක් හැමදාම සතියකට වරක් විතර මම හිතන්නේ SB එකට දානවා. මම තව දෙයක් කියන්නම්. මෙතන මහමෙවුනාව ඇසුරු කරන පින්වත් දරුවෝ හාමුදුරුවෝ නමකගේ වැරදි වීඩියෝ එකක් දැක්කත් සමහර ඒවා ඇත්තම වෙන්න පුළුවන්. සමහර ඒවා සංවිධානාත්මකව හාමුදුරුවෝ අපහසු කරන දේවලුත් තියෙනවා. පින්වත් දරුවෝ හැටියට ඒවා ෂෙයා කරන්නේ නැතුව ඒවට අනවශ්‍ය කමෙන්ට්ස් කරන්නේ නැතුව ඒව පුළුවන් තරම් රිපෝට් කරලා අපි අපේ හාමුදුරුවෝ ටික අපේ ආගම ගෞරවයෙන් ආරක්ෂා කරගන්න. දෙවෙනි එකත් මා හිතන්නේ මේ ආයතනයෙන් කරනවා. ඊළඟට තුන්වෙනි එක ඔවුන් මතක් කරනවා ආගමික උපදේශනය. ඉතින් මේ දැන් බලන්න මෙතන මං හිතන්නේ දරුවෝ 5000 10000කට ආසන්න පිරිසක් ඇති. ඉතින් අපි කියනවා සමාජයේ තරුණයෝ දැන් වැඩි හරියක් නිරාගමික වෙනවා කියලා. දැන් ගොඩක් නිරාගමික කතාවක් කරනවා. හැබැයි හරි උපදේශනාත්මක පැහැදිලි වැඩසටහනක් තියෙනවා නම් පන්සලට තාම තරුණයෝ එකතු කරගන්න පුළුවන් කියන එක තියෙනවා. අවසානයේක ටිකක් අපේ පැත්තට ටිකක් හොඳ නැති එකක් ඒයි එකකින් කියනවා නායකත්වයේ දරන ආගමික නායකයන්ගේ තියෙන ක්‍රියාකලාපය. ගොඩාක් ලොකු හාමුදුරුවෝ ළඟට තරුණයන්ට කිට්ටු වෙන්න බෑ. ගොඩාක් පන්සලේ සංවිධානවල
අවුරුදු 60 පැනපු අයමයි ඉන්නේ. හැම පන්සලක්ම ගත්තම කලමනාකාරීත්වයක් නැති නිසා ඒ පන්සල ලොකු හාමුදුරුවන්ටත් වඩා අරක්ගත්තු උපාසකම්ම කෙනෙක් හරි මහත්තයෙක් හරි ඉන්නවා. එහෙම වුණාම ගමේ තරුණයෝ කැමති නැහැ පන්සලට එන්න. අද ලංකාව පුරා හැම නගරකෙම තරුණ බෞද්ධ සමිති තියෙනවා. නිලධාරී මණ්ඩලය බලන්න අවුරුදු 60 පැනපු අය. තරුණයොන්ට නැහැ. මං කියන ඒවා නෙවීමේ ඒ අයකින් මට කිව්වේ. එහෙනම් මේ ඈත් වෙන සමාජෙට අපේ කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු තින්නම් අනිත් හාමුදුරුවරු ඔක්කොගෙම නම් කියන්න මන් දන්නේ නැති නිසා දන්න කීප දෙනෙකුගේ නම් කිව්වොත් ඒකත් හොඳ නැති නිසා මා හිතන්නේ මේ අසපු වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා යුගයේ අවශ්‍යම කාර්යභාරයක් කරනවා. උන්වහන්සේලාට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව වෙනුවෙන් ආශිර්වාද කරනවා, ප්‍රශංසා කරනවා, සතුට පළ කරනවා. ඔබෙන් ඉල්ලන්නේ ඔබත් මේ වැඩසටහන තුලින් සම්‍යක් ප්‍රඥාව, සීලාචාරකම, ජීවිතාවබෝධයම ලබත්වා ඒ දැනුම එකතු කර ගනිත්වා. තෙරුවන් සරණයි. අපගේ නායක ස්වාමීන් වහන්සේට අප පුණ්‍ය ආනුමෝදනා කරනවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා අපගේ නායක ස්වාමීන් වහන්සේ මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු.